පුදුම පදක්කමේ පුදුම කතාව. රෝමානු කතෝලික සභාවේ ජේසුස් වහන්සේට පසුව ඉහළ ගෞරවාදරයක් දක්වන්නේ දේව මාතාවන් වහන්සේටයි. ශුද්ධ සභාව විසින් නම් කර ඇති ශුද්ධවන්තයින් අතර අග්‍රස්ථානීය ලෙසින් සලකන මරි මවුන් පෙන්눔 කළ පුදුම පදක්කමේ කතාවයි අද ඔබට කියා දෙන්නේ. රෝමානු කතෝලිකයන් ජේසු මාතාවන් කෙරෙහි දක්වන ආදරය හා විශ්වාසය මත පුදුම පදක්කම පළඳිනවා. මේ පුදුම පදක්කම හා සම්බන්ධ කතාව සිද්ධ වෙන්නේ 1830 දශකයේ ප්‍රංශයේදී. ඒ සාන්ත කැතරිනා ලැබෝරේ නම් පැවිදි ස්වෛරයට දේව මාතාවන් වහන්සේ දර්ශනය වීමෙනුයි. කැතරිනා ලැබෝරේ පැවිදි ස්වෛරය ඉපදෙන්නේ 1806 මැයි දෙවන දිනයි. ඇය 1830 අප්‍රේල් 21 වන දින සාන්ත වින්සෙන්තිද පාවුලා නම් දයාවේ දියණියන්ගේ නිකායට එකතු වෙනවා. එදා 1830 වර්ෂයේ නොවැම්බර් 27 වෙනිදායි. කැතරිනා පැවිදි ස්වෛරය යාඥා කරමින් සිටින අතරතුර ඇයට දේව මෑණියන් දර්ශනය වුණා. ඇය දැක ඇත්තේ දේව මාතාවන් ඇත්දල පැහැති ඇඳුමකින් සැරසී ගෝලයක් උඩ සිටගෙන තවත් ගෝලාකාර හැඩති වස්තුවක් තම පපුවට තුරුළු කරගෙන සිටින ආකාරයයි. එසේම දේව මාතාවන්ගේ අතෙහි දිලිසෙන මැණික් මුදු කිහිපයක් තිබී ඇති අතර ඉන් සමහරක් මුදු දිස්නයක් වෙලා නැහැ. මරියතුමිය සිය දෙපා වලින් සර්පයෙකු පාගාගෙන සිට තිබෙනවා. එතුමිය අතෙහි වූ ගෝලාකාර හැඩති වස්තුවේ කවාකාරව ලතින් වසින් යමක් සඳහන් කර තිබෙනු කැතරිනා තුමිය දැක තිබෙනවා. එය සිංහල භාෂාවෙන් පරිවර්තනය කළ විට අරුත් ගැන්වෙන්නේ ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණු මරියනි, ඔබගේ පිහිට ඉල්ලා සිටින්නා වූ අප උදෙස්සා මැදහත් වන ලෙසයි. එවෙලෙහි දේව මාතාවන් වහන්සේ කැතරිනා තුමියට කියා ඇත්තේ පුදුම පදක්කම සාදා එය ලොව පුරා බෙදා හරින ලෙසයි. ඒ වගේම මෙම පදක්කම පළඳින්න දිස්නයක් නොමැති මුදු වලින් අඟවන්නේ තවමත් මාගේ පිහිට උපකාරය නොඉල්ලන අයයි. මෙම පදක්කම පළඳින අයට විශේෂ දේව වරප්‍රසාද ලැබෙනු ඇත. විශ්වාසයෙන් පළඳින අයට ඊටත් වඩා දේව වරප්‍රසාදයන් ලැබෙනු ඇත.